පෙම්වතුන්ට ප්‍රශ්නයක්. අපි යාළු වෙලා අවුරුදු 3ක් ගිහිල්ලා 4ක් ගිහිල්ලා දැන් කියන පොරොන්දම් ගැලපෙන්නේ නැහැ කියලා. අපි දිනවල දින උතර ගැලපෙනවා අපි දන්නවා. අපේ අදහස් ගැලපෙනවා. ඒ වුණාට අපි පොරොන්දම් ගැලපෙන්නේ නැහැ කියලා වැඩිහිටියන්ගේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. අපට විවාහ වෙන්න විදියක් නැහැ. වෙන කෙනෙක් එක්කලා අපිට යන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් අපි මොකද කරන්න කියලා ප්‍රශ්නයක් කියනවා. පොරොන්දමට බය වෙන්න එපා කියලායි මට කියන්න තියෙන්නේ. මෙතෙක් කළා මම පැහැදිලි කළේ මේ පොරොන්දම් 100%ක් ගැලපෙනවා නැහැ කියන එකක්. අනිත් තමයි 60ක් 70ක් ගැලපෙනවා නම් 30ක් 40ක් ගැලපෙන්නේ නැහැ කියන එක. ගැලපෙන්නේ නැති දේවල් මොනවද කියලා දැනගන්න. ඊළඟට ඔබ හොඳට හොයලා බලන්න ඕන දෙයක් තියෙනවා. ඔබ සේවය ලබා ගන්නා ජ්‍යොතිර්වේදයේ තත්ත්වය මොකක්ද? අධ්‍යක්ීම් තියෙන, ගුරු ඇසුරක් තිබුණ, මීට පෙර කල පළපුරුද්දක් තියෙන කෙනෙක්ද මේ කතා කරන්න කියලා. අද තියෙනවා මෘදුකාංග රාශියක්. විවාහ මැච් කරන, පොරොන්දම් මැච් කරලා බලන සමහරට පරිගණක අතේ තියෙන ජංගම දුරකථන වල පවා තියෙනවා. එවැනි දේවල් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමේ පොරොන්දම් පරීක්ෂාව. පරිණත ජ්‍යොතිර්වේදීගෙන් කේන්ද්‍ර සටහන හොඳට පරීක්ෂා කරලා බලලා කරන්න ඕන එකක්. ඒ හින්දා මේ පොරොන්දමට බය වෙන්න එපා. දෙවෙනි කාරණේ තමයි පොරොන්දම් ගැලපුණ පමණින් ඕනෑම කාලයක විවාහය කරන්න පුළුවන් කමක් නැහැ. විවාහ වෙන්න සුදුසු කාලයක් බලන්න ඕනේ, යොමු වෙන්න ඕනේ. සමහර පොරොන්දම් ගැලපෙනවා. ඒ වුණත් මේ කාලේ බරපතල විරාෂ්ට්‍ර කපල වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වුණත් පොරොන්දම් ගැලපුණා කියලා හරියන්නේ නැහැ. විවාහ වුණොත් ඒ විවාහ උත්සවය තුල විවාහ වෙච්ච අලුත් පිටම සමහරට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන් පොරොන්දමට බය වෙන්න එපා. කේන්ද්‍ර දෙක පරීක්ෂා කරලා බලන්න. නොගැලපෙන පොරොන්දම් මොනවද කියලා දැනගන්න. ඒවා ගලපන්නේ කොහොමද කියලා අවබෝධයක් ඇති කරගන්න. ඒ සඳහා ඔබට පුළුවන් ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියාගේ උපදෙස් ලබා ගන්න. ඊළඟට අතරමඟදී ප්‍රශ්න එනකොට හිතන්න එපා මේ පොරොන්දම් බැලිල්ල වැරදි, මේක බොරු වැඩක් කරකයි මේකයි කියලා. ඕනම කෙනෙකුට ජීවිතයේ එවැනි ප්‍රශ්න අතරමඟදී ඉන්න ඉඩ තියෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන් ජන්මපත්‍ර පරීක්ෂාවකින්. එවැනි අවස්ථාවක කළ යුතු ශාන්ති කර්ම මොනවද? ඒක විසඳගන්නේ කොහොමද කියන අවබෝධය සහ උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මම හිතනවා ඔබට පොරොන්දම් පිළිබඳව ප්‍රමාණවත් කරුණු රාශියක් දැනගන්න ලැබුණා කියලා. විශේෂයෙන් තවදුරටත් විමසන්න පුළුවන් ඔබට අපිත් එක්කලා සම්බන්ධ වෙන දුරකථන අංකයෙන්, එතකොට WhatsApp මාර්ගයෙන් ඔබට ඔබේ ප්‍රශ්න යොමු කරන්න අපිට වැඩි දුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.